ඉතින් මේක කවදාද කරන්නේ? මේක අද නෙමෙයිනේ ගරු ඇමතුමා. මේ පාර්ලිමේන්තුවේ මම හිතා ඉතිහාසෙම මේ ප්‍රශ්නේ මෙච්චර කතා කරලා නැහැ. දැන් මේ ගාන බැලුවොත් 8000ක් තමයි මේ මුළු කැසිනෝ වලටම ගිහිල්ලා තියෙන්නේ පළවෙනි මාස 6ට. 8000. එතකොට මාස 6ට දවස් කීයද 180නේ නේ. එතකොට මේක 180ෙන් බෙදුවාම දවසකට ওই කැසිනෝ ඔක්කොටම ගිහිල්ලා තියෙන මිනිස්සු 44 දෙනයි. වෙන්න බෑනේ. කැසිනෝ කීයක් තියනවද? එතකොට 6ට එතකොට 8 දෙනාද එක කැසිනෝ එකකට ගියේ එක දවසකට? මගේ ගාන හරිද කියලා බලන්න. මේ කවුද අපේ ඩිරෙක්ටර් ගාන හදලා බලන්න. 120 මිලියන් නේ තියෙන්නේ එන්ට්‍රන්ස් ලෙවි එකට. පළවෙනි මාස 6ට. sorry පළවෙනි මාස 6ට නෙමෙයි පළවෙනි මාස 3ට. ඔයගොල්ලෝ මාස 6ට නෙමෙයි මාස 3ට දීලා තියෙන්නේ. sorry. ඒක ඩබල් කරන්න වෙනවා එහෙමනම්. 16 දෙනයි. බලන්න ගාන හරිද කියලා. එතකොට මේකට අනුව මේ ලෝකල්ස්ලා ගෙන් විතරනේ මේක ගන්නෙ. ලෝකල්ස්ලා 10 දෙනයි කැසිනෝ එකකට ගිහිල්ලා තියෙන එක දවසකට. 10 දෙනයිනේ. ඩිරෙක්ටර් is that correct? ඒක හරියද? 10 දෙනාද කියේ? No, I know you don't have an answer. ඒකට පිළිතුර මේ වෙලාවේ නැහැ. ඒක මම දන්නවා. ඒක දැන් මේකේ අපේ තියෙන අපේ දිගින් දිගටම කරන වැඩක් තමයි කමිෂනර් ජෙනරල් මේ කැසිනෝ රෙගියුලේටර් ගේන්න ඕනේ කියන එක මේ කටේ කෙල හිඳනකම්ම මේ කමිටුවේ අපි කියනවා. හැමදාම ඩිලේ. හැමදාම පෝස්ට්පෝන්. හැමදාම පෝස්ට්පෝන්. එක දවසක් ඊට පස්සේ අපිට කිව්වා ඇටර්නි ජෙනරල් ගාව තියනවා කියලා. ඊට පස්සේ එකපාරක් කැබිනට් අප්‍රූවල් ගත්තා ආයෙත් කැබිනට් අප්‍රූවල් කළා. මම මේක පාර්ලිමේන්තුවේ සභාගමෙත් කියලා තියෙනවා මෙතනත් කියලා තියෙනවා. රේඩියෝ එක දැම්මනම් ක්‍රිකට් මැච් එකක් ගහනකොට එක එක බෙටිං හැම තැනම ඔන්ලයින්. ඕන තරම් ඔන්ලයින් කැසිනෝ තියෙනවා මේ ටෙලිෆෝන් එකේ. ඔයගොල්ලෝ 7-5ක් අය කරනවාද ඒ කට්ටියකින්? නෑනේ. එදා කිව්වා මේක ඉල්ලීගල් කියලා. ලීගල් ඉල්ලීගල්ද? ඇත්තටම honestly මටත් මේක අහලා එපා වෙලා. I mean, Honorable Minister, I mean, there has to be some resolution to this, no? I mean, we are taxing everybody. But this is a classic case of where we can collect taxes. ගරු සභාපතිතුමනි දැනට තියෙන රෙගුලාසි වලට අනුව අපි විශ්වාස කරනවා ඒ අදාළ ආයතන අදාළ එන්ට්‍රන්ස් ෆී එකතු කරනවා ඇති කියලා. නමුත් ඒක නියාමනය ශක්තිමත් කිරීම සහ වැඩවලට උදාහරණයක් විදිහට ගේමින් ඇක්ට් එක අවශ්‍ය කරනවා ඒ රෙගියුලේටරි ඔතොරිටි එක බිහි කිරීම සඳහා ඒකට අවශ්‍ය වැඩපිළිවෙල දියත් වේගන යනවා. අපිත් බලාපොරොත්තුව ඒක පුළුවන් තරම් ඉක්මනට කරලියට ගෙනීම තමයි. සෝ ඒකට රෙගියුලේටර් ඒක මොනිටර් කරවන්න හැකියාවක් සූදානම් කරලා ගන්න ඕන. ඉතින් මේක කවදාද කරන්නේ? මේක අද නෙමෙයිනේ ගරු ඇමතුමා. අද කතාවක් නෙමෙයි මේ කතාව දැන් මේ අපේ කටේම බලයට මං හිතන්නේ මේ මිසිස් තනුජා පෙරේරා දන්නවා මම තරම් මේ ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ ඉතිහාසෙම මේ ප්‍රශ්නේ මෙච්චර කතා කරලා නැහැ. හැබැයි ඒක වෙන්නේ නැහැ.